ඉතින් ට්‍රේඩින් ගැන අහන ප්‍රශ්න වලින් වැඩි හරියක්ම තියෙන්නේ කොහොමද මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න කියලා. මොකද ගොඩක් අයට PC ලැප්ටොප් වගේ ඩිවයිස් නැති නිසා කොහොමද මේ ෆෝන් එකෙන් මේ වැඩේ හරියට කරන්න කියලා අහනවා. ඉතින් ගොඩක් අය මේ වෙනකොටත් Google Chrome එකකින් වගේ ඩෙස්ක්ටොප් සයිට් දාගෙන මේ වැඩේ කරනවා. හැබැයි ඒක සාර්ථක නැහැ. මොකද කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැහැ. ඒ වගේම අපිට පිළිවෙලකට ට්‍රේඩ් එකක් දාගන්න බෑ ඒ විදිහෙන්. පොඩ පේන්නේ පොඩියට ඒ වගේ ඒක හරියන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද අපි ඩිරයිව් ඇප් එක අරගෙන ඒ ඇප් එක through accumulator කියන method එක පාවිච්චි කරලා හරියට trade එකක් දාන්න කියලා. මොකද මේ accumulator කියන method එක අපිට ෆෝන් එකෙන් හොඳට කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම accumulator කියන method එක ගැන කලින් මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දීලා තිනවා. ඒක ඔයගොල්ලන්ට ඕන නම් ඒක බලන්න පුළුවන්. ඒකේ accumulator එක ගැන ලොකු විස්තරයක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඉස්සෙල්ලාම කොහොමද හරියට ෆෝන් එක පාවිච්චි කරලා ඩිරයිව් account එකක් හදන්න කියලා. ඔයගොල්ලන්ට account එකක් තියෙනවා නම් මේ වෙනකොටත් ඔයගොල්ලෝ ඒක ඇල්ල බලන්න ඕනේ නැහැ, skip කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා accumulator method එක ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරනවා. ඊටත් පස්සේ මම ඔයගොල්ලන්ට වෙනදා වගේම live trade කරලා පෙන්නනවා මේකෙන් කොහොමද live trade කරලා profit කරන්න කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එක පටන් ගද්දී මම ඔයගොල්ලන්ට කියන්න ඕගොල්ලෝ මේ ට්‍රේඩින් වගේ ප්ලැට්ෆෝම් එකකට එනවා නම් මේකේ තියෙන රිස්ක් එක දැනගෙන එන්න ඕනේ. ඔයගොල්ලෝ මොන ප්ලැට්ෆෝම් එකේ වැඩ කරත් ඒ කියන්නේ ඔයගොල්ලෝ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරත් එහෙම නැත්නම් ෆොරෙක්ස් ට්‍රේඩින් කරත් ඔයගොල්ලෝ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරත් බෙටිං කරත් ගැම්බ්ලින් මොනවා කරත් ඔයගොල්ලෝ රිස්ක් එක කියන එක දැනගෙනම තමයි එන්න ඕනේ. මොකද අපිට 100%ක් මේවා ගැරන්ට් කරන්නවත් උපකල්පනය කරන්නවත් බෑ මෙහෙමම වෙනවා කියලා. ඒක නිසා මේකේ තියෙන රිස්ක් එක දරා ගන්න පුළුවන් මට්ටමකට ඔයාගේ ඔළුව හදාගෙන ඉන්න ඕනේ. හැමතිස්සෙම බලා ගන්න ඕන ඔයාගේ රිස්ක් එක රිකවර් කරගන්නේ කොහොමද කියලා. ඔයාට දරා ගන්න බැරි දේවල් කරන්න යන්න එපා මේ වගේ ප්ලැට්ෆෝම් ඇතුලේ. එහෙම වුණොත් වෙන්නේ ඕගොල්ලෝගේ තියෙන සල්ලි නැති වෙන එක විතරයි. ඉතින් මම මෙතනදී කරන්නේ এডুকেෂන් පර්පස් එකක් විතරයි. මම දන්න දේවල් ඕගොල්ලොත් ඒ බෙදා ගන්න එක. ඒ දන්න දේවල් පාවිච්චි කරලා ඕගොල්ලෝ බලන්න ඕනේ පුළුවන් තරම් ප්‍රොෆිට් කරන්න විතරයි. එහෙම නැත්නම් මේ ප්ලැට්ෆෝම් වල ඉඳලා තීරුමක් නැති වෙනවා. අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපේ මේ දැනුම පාවිච්චි කරගෙන ඒ තියෙන රිස්ක් එක අඩු කරගන්නයි බලන්න ඕනේ. මොකද අපිට රිස්ක් එකක් නැති කරගන්න බෑ කොයි වෙලේකවත්. රිස්ක් එක අඩු කරගන්න තමයි බලන්න ඕනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මගේ මොබයිල් ෆෝන් එක අතට අරන් තියෙන්නේ. මම මොබයිල් ෆෝන් එකෙන් ඕගොල්ලන්ට Apple device එකක් තියෙනවා නම් App Store එකට යන්න පුළුවන්. ඒ වගේම Android එකක් තියෙනවා නම් Play Store එකට යන්න පුළුවන්. ගිහිල්ලා search bar එකේ ගහන්න Derive Go කියලා. එතකොට මෙන්න මේ විදිහට Derive Go trading app කියලා එනවා ඕගොල්ලොන්ට. මෙන්න මේ වගේ icon එකක් තියෙන රතු පාට icon එකක් තියෙන app එකක්. ඉතින් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මගේ නම මෙතන ඕපන් කියලා තියෙන ඩවුන්ලෝඩ් කරගත්ත නිසා. ඉතින් ඒ ඇප් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකේ sign up free කියලා තියෙනවා. ඒ වගේම login කියලා තියෙනවා. ඉතින් මේකේ මෙතනින් sign up වෙන එක එච්චර සාර්ථක නෑ. ටිකක් අමාරු වැඩක්. ඒක ඊට වඩා අපිට ලේසි වෙනම sign up වෙලා ඊට පස්සේ මේ ඇප් එකට එන එක. මොකද මෙතනින් sign up වෙන්න ගියත් ආයි අපි Google account එකට redirect වෙලා එහෙම තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාම තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න. මෙන්න මෙතන ඩිරයිව් account එකක් හදාගන්න link එක කියලා. ඔයාලට පුළුවන් ඒ link එක click කරලා එහෙම යන්න. මම මගේ web browser එක තෝරගන්නවා Chrome එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා ඩිරයිව් 25 years එහෙම කියලා එනවා. සයිට් එක ඔයගොල්ලන්ට එතන ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ මේල් ඇඩ්‍රස් එක ගහන්න ඕනේ. ඉතින් මේකට ඔයගොල්ලෝගේ තියෙන හරි මේල් එකක් ගන්න. මොකද මේ මේල් එකනේ ඔයගොල්ලෝ ඇක්සස් කරන්නේ මේ මේල් එකෙන් හැමදේම. මේක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හරියට පාවිච්චි කරන මේල් එකක් ගන්න. පාස්වර්ඩ් එක මතක නැතිව තියෙනවා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම එනම් කරන්න ඕනේ මේල් ඇඩ්‍රස් එකක් හදාගන්න. Gmail ඇඩ්‍රස් එක. ඒ ගහන එකත් හරියට ගහන්න gmail කියලා ගහනවා. එහෙම නෙමෙයි හරියට gmail කියලා හරියට ඒ ඇඩ්‍රස් එක ගහගන්න ඕනේ. දැන් මම මෙතන ගහගන්නවා මගේ ඇඩ්‍රස් එක. ඔන්න හරි. ඊට පස්සේ මම create account කියලා දෙනවා. ඔන්න දැන් කියනවා මගේ මේල් එක බලන්නලු ඒගොල්ලෝ link එකක් කියවලා තියෙනවලු. ඔන්න මට උඩින් ආව ඔයගොල්ලන්ට මේ පේනවා. ඉතින් මම මේ මේල් එකට ගිහිල්ලා verify my email කියන එක දෙනවා. ආයි Chrome එකට යනවා. ඔන්න දැන් හරි. දැන් වගේ ඉස්සෙල්ලාම අහන්නේ country of residence කියලා. ඉතින් මේවට ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියලා දෙන්න ඕනේ. ඇත්ත තොරතුරු ඔයගොල්ලෝගේ දෙන්න ඕනේ මේවට. ඉතින් මම ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා කියලා එකට select කරනවා. ඊට සිටිසන්ෂිප් එක මොකක්ද කියලා අහනවා. ඒකටත් මම ශ්‍රී ලංකා කියලාම දෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. පාස්වර්ඩ් එක කියන එක දෙනකොට හැමතිස්සෙම ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණාවක් තමයි පාස්වර්ඩ් එකක් සාමාන්‍යයෙන් කැරක්ටර්ස් 8කින් තියෙන්න ඕනේ, සිම්බල් එකක් මික්ස් වෙලා තියෙන්න ඕනේ, සිම්පල් කැපිටල් තියෙන්න ඕනේ, නම්බර්ස් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ කාරණා ටිකකින් ඔයාලගේ පාස්වර්ඩ් එක සමන්විත වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඒකට මතක හිටින පාස්වර්ඩ් එකක් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. මොකද මේවා ගොඩක් බේසික් කාරණා. ඉතින් මම මගේ පාස්වර්ඩ් එක මේකට දාලා ක්‍රියේට් කරගන්නවා.
ඔන්න හරි දැන් දැක්කම මේ ටික් තුනම කොළ පාට වුණා. ඊට පස්සේ මම create password කියලා දෙනවා. ඊට පස්සේ ඔන්න එනවා complete my profile කියලා එකක් එනවා. එහෙම නැත්නම් go to demo කියලා එකක් එනවා. මෙතන ඔයගොල්ලන්ට demo account එකට ගිහලා practice කරන්නත් පුළුවන්. හැබැයි එහෙම ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලාම අපේ profile එක හදලා එමු. ඔක්කොම real account එකත් එක්කම. ඉතින් මම create my profile කියන එකට යනවා. ඒකේ පස්සේ ඔය currency එක අහනවා මම US ඩොලර් කියලා දෙනවා. ඊට පස්සේ first name එකයි last name එකයි කියලා අහනවා. first and middle name එක කියන්නේ ඕගොල්ලොන්ගේ ID card එකේ නම තියෙනවනේ. ඒ නම සම්පූර්ණ නම මුල් නමයි අග නමයි දෙකට බෙදලා මේකට දාන්න. ඕගොල්ලොන්ගේ නමේ නම් දෙකයි නම් තියෙන්නේ උඩට යටට දෙක දාගන්න. දේවා හිතන රත්නායක මුදියන්සේලාගේ ජනිත් දිල්ෂාන් කියලා තිබ්බා කියලා. ඒතකොට ඕගොල්ලෝ උඩ දාගන්න රත්නායක මුදියන්සේලාගේ කියලා. last name එකට දාගන්න ජනිත් දිල්ෂාන් කියලා. ඒ වගේ තමයි. ඉතින් මම මගේ එක ගහ ගන්නවා මෙතන. ඊට පස්සේ ආයෙ මම පල්ලෙහාට next කරනවා. ඊට පස්සේ date of birth එක අහනවා. ඒකටත් ඔයාගේ ID එකේ තියෙන විදිහට හරි birthday එක මේවට දෙන්න. මේවා මේ කරන්නේ ඕගොල්ලෝ මේ ට්‍රේඩ් කරන්නේ රියල් පර්සන් කෙනෙක් කියලා පෙන්වන්න තමයි මේවා මේ අහන්නේ. ඕගොල්ලෝගේ තොරතුරු වෙරිෆයි කරගන්න. ඊට පස්සේ ආයෙ මම next කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ මොබයිල් නම්බර් එකක් අහනවා. ධන 94 තියෙන නිසා ඊටු ඉලක්කම් ටික දෙන්න. ඊට පස්සේ next දෙනවා මම ආයෙ. ඊට පස්සේ මෙතනදී අහනවා select your account purpose එක කියලා. ඒකට මම දෙනවා additional revenue කියලා saving දෙන්න එපා additional revenue කියලා දෙන්න. ඊට පස්සේ මේකට අහනවා employment detail එකක් විදිහට full employed කොහොමද එහෙම අහනවා. ඒක කැමති එකක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. මම මෙතනදී self employed කියලා දෙනවා. ඊට පස්සේ මේකේ tax ගැන අහනවා. ඕගොල්ලෝ ඒවට මුකුත් දෙන්න ඕන වෙන්නේ නැහැ. ටිකක් වෙලා හිටියම මේ next කියන button එක එනවා. ඕගොල්ලෝ ඒක ආයි next කරන්න පුළුවන් මුකුත් දෙන්න නැතුව. ඊට පස්සේ address එක අහනවා. ඒකත් ඕගොල්ලෝ හරියට දෙන්න. ඕගොල්ලෝගේ address එක දැන් ඉන්න location එකේ address එක හරියට දෙන්න. zip code එකත් ඕගොල්ලෝ දෙන්න. ඔන්න ඒකත් ආයි දැන් මම ආයි next කරගත්තා. ඊට පස්සේ මේකේ මේ ටික් කරගන්න තියෙන ඇග්‍රීමන්ට් වලට ඔයගොල්ලෝ ඒක ටික් එක දාලා create account කියලා දෙන්න. ඔන්න දැන් ඔයගොල්ලෝගේ account එක create කරලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ මෙතන පෙන්නනවා deposit now ඊට පස්සේ later කියලා. මම ඒක later කියලා දෙනවා. ඔන්න හරි දැන් අපි ඉන්නේ අපේ account එකේ මෙතන demo real මාරු වෙන්න පුළුවන් ඔයාලගේ account. ඒ පේනවනේ. මේ තියෙන demo account එක. ඒකේ USD 10000ක් තියෙන ඔයගොල්ලන්ට practice වෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ real account එක. ඔයගොල්ලෝ මේ profile icon එක click කරලා ගියොත් ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලෝ verifications කරගන්න තියෙනවා proof of identity තියෙනවා. ඒකේ ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියලා ගියාම ඔයගොල්ලෝට upload කරපු නම එනවා date of birth එකත් එක්ක. ඊට පස්සේ ආයෙ ඔයගොල්ලෝ next කියලා ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් තෝරන්න ඔයගොල්ලෝ driving license එකද තියෙන national ID card එකද passport එකද කියලා. ඒ තුන එකක් තීරුවට පස්සේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ document එකේ පේන photo එකක් හරි ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරගන්න සහ ඔයාගේ මූණ වෙරිෆයි කරගන්න එනවා සෙල්ෆි වීඩියෝ එකක්. ඒ විදිහට ඔයාලට පුළුවන් එක වෙරිෆයි කරගන්න. ඒ වගේම ඇඩ්‍රස් එක ඉස්සර වගේ නෙමෙයිද ඇඩ්‍රස් එක ටිකක් වෙරිෆයි කරගන්න ලේසි. ඉස්සර නම් ඕගොල්ලෝ මේක ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් එහෙම නැහැ. දැන් ඕගොල්ලන්ට මේකේ ලොකේෂන් එක එනේබල් කරාට පස්සේ ඕගොල්ලොන්ගේ ඇඩ්‍රස් එක ප්‍රූව් කරන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ඕගොල්ලන්ට පුළුවන් ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරලා ඒ වැඩේ කරගන්න. මේ වෙරිෆිකේෂන් එක කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකට ඩිපොසිට් එකක් දාගෙන විත්ඩ්‍රෝවල් එකක් දෙකම දාගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේවා බොහොම ලේසි වැඩ. දැන් මම ආයේ මගේ අර Derive Go app එකට යනවා. app එකට ගිහිල්ලා දැන් මම යනවා අර login කියන එකට. ගිහිල්ලා මම අර දීපු mail එකයි මේකට ගහපු password එකයි ගහනවා. ඔන්න දැන් මම මගේ account එකට login වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ app එකේ home එකට යන්න. home එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ real account එක. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ demo account එක. මේක මෙහෙම ඔයගොල්ලන්ට මාරු කරලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ CR එක දැනගන්න ඕනේ. ඒ CR එකෙන් තමයි ඔයගොල්ලෝ withdraw deposit ඔක්කොම කරන්නේ. ඔයගොල්ලෝම identify කරගන්න මෙන්න මේ CR number එකෙන්. ඉතින් ඔයගොල්ලෝ මේ real account එකට ගියාට පස්සේ පල්ලෙහා බලා ගන්න පුළුවන් trading account කියලා පල්ලෙහා CR කියලා පටන් ගන්න නම්බර් එකක් තියෙනවා. මෙන්න මේ නම්බර් එකෙන් තමයි ඔයගොල්ලෝ withdrawal deposit මේ හැමදේම කරගන්න. මේක තමයි ඔයගොල්ලෝගේ Derive account එකේ තියෙන ID එක. ඔන්න හරි. දැන් අපි බලමු කොහොමද මේකෙන් අර accumulator කියන method එක කරන්න කියලා. ඊට කලින් මම ඔයගොල්ලන්ට ආයි කියන්න. ඔයගොල්ලෝ මෙන්න මේ profile icon එකට ගිහිල්ලා account setting වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ two factor authentication, biometrics, Google Authenticator මේ වගේ දේවල් දාලා මේකේ security එක පොඩ්ඩක් අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඉන්නේ මගේ account එකක. ඒක $60ක් තියෙනවා. මම මේකෙන් මාරුනම මේ demo account එකට. ඔන්න හරි. ඒකේ අපි මෙන්න මේ trade කියන එකට යනවා යට තියෙන. ඊට පස්සේ මේකේ මේ accumulators කියන එකට යනවා. ඔන්න මේක තමයි අපි දැන් trade කරන්න යන අපේ strategy එක. මම කියන්නම් මේක පැහැදිලි කරලා දෙන්නම්. මම අර කලින් වීඩියෝ එකේ වගේ පොඩ්ඩක් මම මේක
කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේකේ වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා මේක මාකට් එකක් තෝරගන්න ඕනේ. මෙන්න මේ උඩ තියෙන volatility index කියලා ඔයගොල්ලන්ට පේනවා. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට මාකට් සෙට් එකක් පල්ලෙහා පේනවා. මේ තියෙන්නේ. මෙතනදී අපි තෝරගන්නේ මේ S කියන ඒවා නෙමෙයි. මේ volatility index 10 ඊට පස්සේ 25 මේ 25 S නෙමෙයි. ඊට පස්සේ 50 75 100 මෙන්න මේ ටික තමයි අපි තෝරගන්නේ මේ වැඩේ කරන්න. මම ඉස්සෙල්ලාම volatility index 10 තෝරගන්නම්කෝ. ඔන්න මම මාකට් එක තෝරගත්තා. ඊට පස්සේ මෙතන growth rate එක කියලා එකක් තියෙනවා. මම මේ growth rate එකට 104 දෙන්නම්කෝ. ඔන්න මේක තමයි අපේ trade amount එක. මම trade එකක් දාන්නේ කීයෙන්ද කියලා ඔයගොල්ලෝ මෙතනින් ඩොලර් 1ද 2ද කීයද කියලා ඔයගොල්ලෝ මෙතනින් දාන්න පුළුවන් amount එක. ඊට පස්සේ මේ take profit කියලා එකක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්නම් ඊට පස්සේ. දැන් මෙන්න මේ විදිහට මාකට් එක උඩ යනවා. මේ දෙපැත්තේ බැරියර්ස් දෙකක් තියෙනවා. මේ බැරියර්ස් දෙකෙන් මාකට් එක මේ බැරියර්ස් එකේ ටච් වුණොත් උඩ එකේ හරි යට එකේ හරි අපි ලොස් වෙනවා. ඒ කියන්නේ මේක අපේ මේ බැරියර්ස් දෙක ටච් වෙන්නේ නැතුව තියෙන තාක්කල් අපිට අපේ ලාභේ කැල්කුලේට් වෙවි එකතු වෙවි වැඩි වෙවි යනවා. ඒක හින්දා තමයි මේක ඇකියුමුලේටර්ස් කියන්නේ එකතු වෙවි යන නිසා. මම මේ ඩෙමෝ account එකේ ඔයගොල්ලන්ට පොඩි ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්න. ඔන්න මේකේම ඉස්සෙල්ලම ඩොලර් 10ක් දාලා ඔයගොල්ලන්ට බයි කරලා පෙන්නන්න. අන්න බලන්න ලොස් වුණා. ඒ ට්‍රේඩ් එක ලොස් වුණා. මොකද මාකට් එක ටච් කරානේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ යට තියෙනවා ස්ටැට්ස් කියලා එකක්. මේක අපිට ගොඩක් වැදගත්. මම මේ ස්ටැට්ස් කියන එක මේ බලන් ඉන්නම්කෝ මේ. මේකෙදි 70 මේක උඩට ගන්නම මෙන්න මේ ඊතලෙන් ඒ ගියට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 2 3 2 78 38 35 වම කී තියෙනවා. දැන් ටිකක් වෙලා බලන් ඉඳලා ඉන්නකො මේ 4 5 ටික් එකකින් ටික් එකට වැඩි වෙවි 6 7 8 ඔහොම වැඩි වෙවි යනවා. මේක මේ මාකට් එකේ උඩ බැරි එකේ හරි යට බැරි එකේ හරි මාකට් එක ගෑවෙන්නේ නැතුව ටික් කීයක් යනවාද කියලා තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. දැන් මේ ඊට කලින් 3යි කියලා තියෙන්නේ. ටික් 3කට පස්සේ මාකට් එක ගෑවිලා. දැන් දැක්කද මාකට් එක ගෑවුණා. දැන් ආයේ කේන්දර පටන් ගත්තා. ඒ කියන්නේ ටික්ස් 13කට පස්සේ තමයි ගෑවුනේ. ඉතින් ඒකෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් ළඟ මාකට් එක මේ බැරියර්ස් දෙකේ ගෑවෙනවා නම් ඒ කියන්නේ මේ මාකට් එක හරියන්නේ නැහැ කියලා. මම ඔයගොල්ලන්ට පොඩි ට්‍රේඩ් එකක් ආයි දාලා පෙන්නන්නම්. ඔන්න මම ආයි බයි කරා ඩොලර් 10ක ට්‍රේඩ් එකක්. ඔන්න 740යි. ඔයන්නේ ඩොලර් 1.25යි 1.70 2.17යි 2.65යි ඔන්න ඔය විදිහට තමයි ඇකියුමුලේට් වෙවි යන්නේ. ඉතින් මේක අපිට සෙල් කරන්න පුළුවන්. ඔන්න සෙල් කරා. දැන් මේ ඩොලර් 10 ට්‍රේඩ් එකේ මම ඩොලර් 3.69ක ප්‍රොෆිට් එකක් ගත්තා. මේ විදිහට තමයි මේ වැඩේ යන්නේ. මේකට මම ඔයගොල්ලන්ට පොඩි ට්‍රික් එකක් කිව්වා. මේකේ 104යි කියලා මම පෙන්වන අපි growth rate එක දාන්න 104ෙන් තමයි වැඩි වෙවි යන්නේ. ඕගොල්ලෝ මේකේ මේ take profit කියන එකට ටික් එක දාලා ඒක ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ දාන trade amount එක 10යි නම් ඕගොල්ලන්ට පුළුවන් ඒකෙන් 110ක profit එකක් බලාපොරොත්තු වෙන්න. මම මේකේ take profit කියන එක ටික් එක දාලා ඩොලර් 10ක් නේ මම trade එක දැම්මේ. ඩොලර් 10කින් 110ක් කියන්නේ ඩොලර් 1යි. අපි හැමතිස්සෙම මේ growth rate එක 4ට දැම්මොත් trade amount එකෙන් 110ක් තමයි මේ take profit කියන එකට වැටෙන්නේ. ඒ කියන්නේ අපේ profit එක ඩොලර් එකක් ආවට පස්සේ මේ ට්‍රේඩ් එක ඔටෝම අයින් වෙලා යනවා. හරිද? එතකොට බලන්නකෝ 104 ගානේ 4 8 12. ඒ කියන්නේ තුන්වෙනි ට්‍රේඩ් එකෙන් අපි ප්‍රොෆිට් කරලා ඉවරයි. තේරුණාද ඔයාලට? ඒ කියන්නේ 104 growth rate එක දැම්මට පස්සේ අපි දාන ට්‍රේඩ් එකකින් 110ක ලාභයක් නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට 104 වැඩි වෙවි යනකොට ප්‍රොෆිට් එක 104යි කියලා තමයි මේ growth rate එකෙන් කියන්නේ. ඩොලර් 10කට 104යි පළවෙනි එකේ ඊළඟට 104යි ඊළඟට 104ක් වෙනවා. එතකොට 4 8 12 10ට එහා පැන්න ගමන් ට්‍රේඩ් එක අයින් වෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන 110 ප්‍රොෆිට් එක ටික් 3කින් අපිට ඇවිල්ලා ඉවරයි. මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට පෙන්නන්නම්කෝ. ඔන්න මම growth rate එක 4ක් දැම්මා. trade amount එක 10ක් දැම්මා. take profit එක එකක් කියලා දැම්මා. ඔන්න දැන් මම බයි කරනවා. මම මේ නිකන් බයි කරනවා. ඔන්න 1යි 2යි 3යි. ඔන්න ඔටෝම අයින් වුණා. ඩොලර් 1.25ක් මම ඒකෙන් ප්‍රොෆිට් කරා. මම තව එකක් දෙන්නම්කෝ. 1යි 2යි අන්න ඒක මං ලොස් වුණා. ඔයගොල්ලන්ට පේනවනේ බැරි එක ටච් වුණා කියලා. ඉතින් ওই විදිහට තමයි කරන්නේ. මේ බලන්නකො. ඇයි ඒ ටච් වෙලා තියෙන්නේ?
බැරි එක ටච් වෙන්නේ නැතුව 94ක් ගිහිලා ටික්ස් 94ක් ගිහිල්ලා. ඒතකොට ටික්ස් 94ක් වගේ ගාණක් ගියාට පස්සේ අපි දැනගන්න එපයි බැරි එක ටච් වෙන්නේ නැතුව ටික්ස් 94ක් ගියා කියන්නේ කොයිම වෙලාවක හරි මේ බැරි එක ටච් වෙන්න ඕනේ. මේ දැන් ඊළඟ තප්පරේ මේ බැරි එක ටච් වෙන්න පුළුවන්. ඒක තමයි අපිට ඒකෙන් ගන්න පුළුවන් අදහස. ඉතින් ඔන්න මම දැන් මේක රියල් account එකේ ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. දැන් මම මෙතන demo account එකෙන් මම මේ drop down එක පල්ලෙහාට select කරලා රියල් account එකට යනවා. මගේ රියල් account එකේ $60ක් තියෙනවා. අපි බලමු මේ වෙලාවෙම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කරන වෙලාවෙම මම trade දාලා පෙන්නන්න. සමහරවිට මේ වෙලාවේ මාකට් එක හරි නැති වෙන්නත් පුළුවන්. අපි බලමු volatility index 10 මාකට් එක කොහොමද කියලා. මම හරි stats වලින් උඩට ගිහිල්ලා බලනවා. අපි බලමු පොඩ්ඩක් volatility index 50 මාකට් එක කොහොමද කියලා. ඒකත් ඒ විදිහෙන් තමයි. අපි 100 බලමු. ඒකෙත් ලොකු වෙනසක් නැහැ. මම හිතනවා volatility index 10 අපිට ඊට වඩා හොඳයි කියලා මේ වෙලාවේදී. ඔව් අපිට මේ වෙලාවේ මේක තමයි ගන්න තියෙන මාකට් එක. ඉතින් මම අර වගේම growth rate එක 4යි, trade amount එක 10යි, take profit එක එකකින් 100ට 10යි. ඒ කියන්නේ $1යි. ඔන්න දාලා මම දැන් ඔන්න බලන් ඉන්නවා. මේක 32කින් ආයි ටච් වෙලා නැහැ. හැබැයි මේක කොයි වෙලේ හරි ටච් වෙන්න පුළුවන් ළඟ ළඟ. මම පොඩ්ඩක් එකක් ටච් වෙනකන් ඉන්නවා. මොකද දැන් මේ මගේ සල්ලි දාලානේ මම කරන්නේ. අර ටච් වුණා. මම බයි කියලා දෙනවා. 1යි 2යි 3යි ඔන්න මගේ ට්‍රේඩ් එක වින් කරා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම තව ට්‍රේඩ් එකක් මෙහෙමම දාන්නම්. මම මේ ලොකු ඉන්ඩිකේටර්ස් මොකුත් දාන්නේ නැතුව ඇනලයිස් මොකුත් කරන්නේ නැතුව තමයි මේ කරන්නේ. ඔන්න මේ ට්‍රේඩ් එකත් මම වින් කරා. දැන් මම ට්‍රේඩ් දෙකක් දැම්මා. දැන් මේ ට්‍රේඩ් දෙකෙන් $2.750ක් මම දින්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම තව එකක් ඔයගොල්ලන්ට දාන්න. 1යි 2යි 3යි ඔන්න ඒ ට්‍රේඩ් එකත් අපි වින් කරා. ඉතින් මම දැන් ට්‍රේඩ් 3ක් දැම්මා. ඔන්න දැන් ආයි මාකට් එක ටච් වුණා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න ආයි පොඩ්ඩක් ළඟ මාකට් එක ටච් වුණා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ සමහර වෙලාවල් වල මාකට් එක පොඩ්ඩක් වොලටයිල්. ඒක අපි බලන්න ඕනේ. මම මේක ඔයගොල්ලන්ට කියලා දුන්නා PC එකෙන් එහෙම කොහොමද කරන්න කියලා. තව ඉන්ඩිකේටර්ස් දාලා ඒවත් කියලා දුන්නා. ඔයගොල්ලෝ පොඩ්ඩක් තේරුනේ නැත්තම් ආයෙත් අර මං කිව්වා ඇකියුමුලේටර් වීඩියෝ එක බලලා හරි අදහසක් ගන්න මේකට. දැන් මානෝ මේ වෙලාවේ ළඟ මේ මාකට් එක ටච් වෙනවා. 2කින් 8න් 4න් මේ මාකට් එක ටච් වෙනවා. සෑහෙන වොලටයිල් මේ වෙලාවේ. කියන්නේ සෑහෙන වෙනස් වෙනවා වැඩි මේ ටට්ටක්. ඉතින් මේ වෙලාවේ මේ මාකට් එකයි ට්‍රේඩ් කරන එක හරියන්නේ නැහැ. ඒතකොට මං ආයි වෙන මාකට් එකක් එනං හොයා ගන්න ඕනේ. මම 25 බලන්න. බයි දෙන්නම් 25 මාකට් එකේ. ඉතින් මම ඒකත් වින් කරා. ඔයගොල්ලන්ට බලා ගන්න බලන්න. දැන් අපි ට්‍රේඩ් 4ක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ $5ක් ප්‍රොෆිට් කරලා තියෙන. ඉතින් $5ක් කියන්නේ රුපියල් 1500 ක විතර මුදලක්. ඉතින් මේක හැමතිස්සෙම මේ විදිහට වෙන්නේ නැහැ. මාකට් එක වෙනස් වෙනවා. මීට වඩා අපි හොඳට ඇනලයිස් කරලා මම මේ ඔයගොල්ලන්ට ඇනලයිස් කරන්නේ නැතුව ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක කරගෙන යන ගමන් මේ පෙන්නුවේ රියල් account එකෙන් තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් මීට වඩා මේක ඉවසීමකින් හරි වෙලාවක් නිකන් බලන් ඉඳලා කරන්න පුළුවන් විදි තියෙනවා. මෙහෙම කරන්න යන්න එපා ඔයගොල්ලෝ. මම මේ ඔයගොල්ලන්ට දාලා අදහසක් ගන්න තමයි මේක කියලා දුන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක ඉස්සෙල්ලම ඩෙමෝ account එකෙන් හරියට ප්‍රැක්ටිස් කරලා ඉන්න. ඩෙමෝ account එකෙන් ප්‍රැක්ටිස් කරලා දවස් ගාණක් ප්‍රැක්ටිස් කරලා මාකට් එක ටිකක් අඳුරගෙන මේ පැටර්න් එක පොඩ්ඩක් හොයාගෙන එහෙම තමයි මේ වැඩේට බහින්න ඕනේ. එකපාර account එක හැදුවා. ඩෙමෝ account එකේ දෙතුන් පාරක් කරලා දැම්මා. ටක් ගාලා ඩිපොසිට් එකක් දාගත්තා. ඩිපොසිට් එක ටක් ගාලා මෙතඩ් එකෙන් කරන්න ගියා. හරිම ලේසි. එහෙම එකක් නැහැ.
පේනවා වගේ නෙමේ හැමදේම මේකේ රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒ රිස්ක් එක හැමතිස්සෙම ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ. හැමතිස්සෙම Tamanට රිකවර් කරගන්න පුළුවන් විදිහේ රිස්ක් එකක් විතරක් ගන්න. ඊට වඩා වෙන රිස්ක් එකක් ගන්න යන්න එපා. මොකද මේ ට්‍රේඩින් වගේ ප්ලැට්ෆෝම් වල වැඩිපුරම අවභාවිතා වෙන වචනයක් තමයි high risk high profit කියන්නේ. ඒ වචනේ ඇත්ත වුණාට ට්‍රේඩින් වලදී ගොඩක් අය ඒක අවභාවිතා කරනවා. ඒ ක්‍රමය හැමතිස්සෙම හරියන්නේ නැහැ. high risk high profit කියන දේ හරියන්නේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වල සෑහෙන කාලයක් වැඩ කරලා ඊට පස්සේ ගොඩක් දේවල් ඉගෙනගෙන ඉන්ඩිකේටර්ස් දැනගෙන මේ හැමදේම දැනගෙන ඉන්න අයට ඒ වගේ වචන ගැලපෙනවා. එහෙම නැතුව බිගිනර්ස්ලට high risk high profit කියන වචන ගැලපෙන්නේ නැහැ. ඒක ඉතින් ඕගොල්ලෝ මම අර මුලින්ම කිව්වා වගේ මේකේ රිස්ක් එක දැනගෙන තමයි ඕගොල්ලෝ මේවට එන්න ඕනේ. හැබැයි මේ හැම ප්ලැට්ෆෝම් එකකම ප්‍රොෆිට් කරන්න පුළුවන් විදි තියෙනවා. අනිවාර්යෙන් ඒ කියන්නේ අපිට රිස්ක් එක අඩු කරගෙන අපි ලොස් වෙන ප්‍රතිශතය අඩු කරගෙන වින් කරන ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන් මේ හැම ප්ලැට්ෆෝම් එකම අපිට. ඒක තමයි අපි කරන්නත් ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ෆෝන් එකෙන් ට්‍රේඩ් කරන්න කොහොමද කියලා දැනගන්න උවමනා වෙලා තිබ්බනම් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට උදව් වෙන්න ඇති. කොහොමද හරියටම මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඩිරයිව් එකෙන් ඩිරයිව් ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඇකියුමුලේටර්ස් කියන ස්ට්‍රැටජි එකෙන් ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේත් එක මම ඊළඟටත් අරන් එනවා. මගේ ඊළඟ වීඩියෝ එකත් ඩිර වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට අරන් එනවා. කොහොමද මම සතියක් ඇතුළත ඩොලර් 11කට තිබ්බ account එකක් ඩොලර් 50ක් වෙනකන් අප් කරේ කියලා මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී පෙන්නනවා. ඉතින් මාව subscribe කරගෙන යන්න ඔයගොල්ලන්ට මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් ජය වේවා.